අයිබෝන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පෙට් වර්ල්ඩ් ප්‍රෝ YouTube channel එකේ තවත් එක් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද පරවින්ගේ පරණ මතක ටිකක් අරන් එන්න හිතුණා. මේ මගේ සත්තු කූඩුවට කලවැද්ද පයින්න කලින් කූඩුවේ හිටපු සත්තු සෙට් එක තමයි මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන සත්තු 20 ගාණක් හිටියා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කූඩුවට කලවැද්ද පයිද්දි සත්තු 18ක් 19ක් වගේ තමයි කූඩුව ඇතුලේ සත්තු හිටියේ. කූඩුවට පයිද්දි මේ විදිහෙන් නෙමෙයි මීට වැඩි හොඳට කූඩුව හදලා තිබ්බේ සත්තු කූඩුවට පයිද්දි. ඉතින් මේ මට මේ පේන්නේ දැන් ඊට ප්‍රතික දැන් අර කලවැද්ද පයින්නකොට ඉතින් මීට වැඩි සත්තු ගොඩක් කූඩුවේ හිටියා. ඒ කියන්නේ මේ පැටව බෝ වෙලක් හිටියා තව. ඉතින් මම ඊළඟට පෙන්නන්නම් මේ බෝ කරු සත්තු ටික. එතන බෝ කරු සත්තු ගොඩක් හිටියා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ මහ සත්තු ටිකයි පැටව ටිකයි ඔය සාමාන්‍ය පැටව ටිකයි. මේකේ ඔක්කොම ටයිමින් කරන සත්තු තමයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් විදිහ. මෙතන ඔක්කොම ටයිමින් කරා. ඉතින් මේක මගේ ටයිමින් කූඩුව විදිහට තමයි මම තියාගෙන හිටියේ. මේ ස්ලැබ් එකකටත් තව කූඩුවක් තිබ්බා. ඉතින් මේ මෙතන තියෙන්නේ ඔක්කොම ඇවිල්ලා ටයිමින් සත්තු. මම ඔක්කොම මම එලවන සත්තු වල මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන කීරි, ඊට පස්සේ තනිසුදු, ඉන්දියන්, චොකලට්, කළු, මයින්, මදර්, ඊට පස්සේ තව හිටියා බටර් එකක් හිටියා. ඊට පස්සේ කාසියම් එකක් හිටියා. ඊට පස්සේ මේ ඊයන් එකක් හිටියා. තනිසුදු එකක් හිටියා. සිරිම හිටියා. ඊට පස්සේ සාස්කින් හිටියා. මගෙන් කූඩුවේ බහ පැටව හිටියා. ඒ වගේ ගොඩක් සත්තු හිටියා මේ කූඩුවේ. අලු ඇස් සුදුත් හිටියා. තනිසුදු ඇස් කළුත් හිටියා. මේ වගේ ගොඩක් වංශ මේ කූඩුව වලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ සත්තු ටික එළියට ඇරලා සත්තු ටික ඉන්න වෙලාවක ඉස්සර. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ මොකද මම දැන් අලුතෙන් පරිවි හදන්න අරන් තියෙන හින්දා. ඉතින් මේ ඔයාලට පේන්නේ කූඩුව දෙකට බෙදලා උඩ කෑල්ල. මේ කූඩුව හැදුවට පස්සේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. පේන්නේ උඩ පාකිස්තානයක් එහෙම බිත්තර දාලා ඉන්නවා. ගොඩක් සත්තුන්ගේ පැටව බෝ වුණා. මේ යට ඉන්න සුදු ඉන්දියන් ජෝඩුවෙත් පැටව දෙන්නෙක් ආවා. ඊට පස්සේ ඔතන ඉන්නේ ඊයන් එකගේ පැටව දෙකක් ආවා. ඊට පස්සේ ආස්කින් එකෙත් ආවා. අර දෙකේ අර උඩින් කොණ්ඩ එකයි මදර එකේ නම් පැටෙක් ගත්තා. ඒ පැටියා ඉන්නවා තාම. මේ වෙනකොට නම් නෑ. මේ වෙනකොට නම් මගෙන් නැති වෙලා තියෙන සතා. ඉතින් ඔයාලා මේ බලා ගන්න බෑනේ නාන වෙලාවක්. ඉතින් ඉස්සර නම් ඉතින් ඉඳගෙන බලාගෙන හිටියත් හරිම ඇඟට සෑහලුවක් දැනෙනවා සත්තු ටික දැක්කහම. ඉතින් ඉස්සරහිට සත්තු ටික තමයි මතක් වෙද්දිත් හරිම දුකයි. ඉතින් ඉන්න කළු වාක් කරලා පෙන්නන කළු සතා හිටියා කලිනුත්. ඉතින් ඔයාලා මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ මදර් එකයි කොණ්ඩයයි. මේ දෙක තමයි මං ගාව හිටපු වටිනම ජෝඩුව සහ ටයිමින් වැඩිම ජෝඩුව. මේ දෙක හිටියා පැය 4යි ගාණක්. මේ මම එලවලා ට්‍රේනින් එකක් නැතුව පැය 4යි ගාණක් හිටියා. මෙයාගේ පැටව දෙක හිටියා පැය 6යි ගාණක්. එක පැටියෙක් අනිත් පැටිය නම් බස්සප් පැටියෙක්. හැබැයි මේ පැටියත් එන වෙලාවක් හිටියා යන ටිප්ලර් පැටියෙක්. එයාත් එන වෙලාවක් හිටියා. දැන් ආයෙ බිත්තර දාන්න හිටියේ. ඉස්සර කලින් බිත්තර දාන්න හිටියේ. ඉතින් බිත්තර දාන්න ඉදි තමයි මේ විදිහට වැඩක් වුණේ. එතකොට මේ දෙන්න ඉතුරුනා. ඒත් මේ දෙන්න බය වෙච්ච පාට ගියා. ඉතින් මට පේන සත්තු ටික නාලා ඉන්න දැන් තපිනවා පේන මේ සත්තු ටික. ඉතින් දකිද්දි මෙහෙම හරි වීඩියෝ එකක් ගහලා තියලා දකිද්දි හරිම සතුටක් ඇහෙනවා. නිදහසක් දැනෙනවා මේක දකිද්දි අපිට. ඉතින් මට පේන්නේ නැති. ඉතින් ඉස්සෙල්ලා සත්තු මතකෙදි හරිම දුකයි. ඉතින් අපෝ මේ විදිහට සත්තු ටිකක් ගේන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මේ විදිහට පොඩි මතකයක් තමයි අද වීඩියෝ එක අරන් ආවේ. නම් ගිහින් එනවා සතුට කරන පෙට් වර්ල්ඩ් ප්‍රෝ.